ආයිබෝවන් අදත් සුපුරුදු ලෙංගතුකමින් අපේ දිව්‍යමානයේ YouTube නාලිකාවෙන් ඔබ හමු වෙන මම කපිල ඉන්ද්‍රික ගුණදාස. ඉතින් මුලින්ම ඔබට බොහොමත්ම ස්තුතියි. අපට ඇතිවෙච්ච තාක්ෂණික ගැටලුවක් නිසා මාස කීපයක් ඔබ හමුවට නැවිත් ඉඳලා ආයෙමත් අලුත් නාලිකාවක් විදිහට ඔබ හමුවට පැමිණි අපිට මුල් සති දෙකේදීම subscribe ලා 400 ඉක්මවන්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ඔබ ආසන්න වශයෙන් 25000කට අධික පිරිසක් අපිව මේ වෙනකොට ශ්‍රවණය කරලා තියෙනවා. ඉතින් ඔබ අපි කෙරෙහි තබපු ඒ විශ්වාසයට අපි පළමුව අපේ ආචාර්ය ඔබට ඊ타ත්ම ගෞරවයෙන් පුද කරනවා. ඒ විශ්වාසය දිගින් දිගටම ආරක්ෂා කර ගනිමින් අපි ඔබට අද ගෙන එන්නේ ඉදිරි පෙබරවාරි මාසයේ තියෙන සුබ නැගත් පිළිබඳව. ඔබේ ඉදිරි මාසයේ සුවිශේෂ වැඩ කටයුතු සැලසුම් කරගන්න මේ නැගත් ඔබට විශාල පිටිවහලක් වේවි. ඒ වගේම ලග්න පලාපලත් අපි ඊටාම ඉක්මනින් ඔබ වෙත ගෙන එන්නට සූදානමින් ඉන්නවා. පෙබරවාරි මාසය කියන්නේ නැගත් නැති මාසයක් කියලා බොහෝ දෙනා තුල මතයක් තියෙනවා. ඇත්තටම ඒක බොරුවක්. ඔබට විශේෂයෙන් අපි මේ කරුණ ගැන පැහැදිලි කරලා දෙන්න ඕන කියලා දිව්‍යමාන YouTube නාලිකාවේ අපි විශ්වාස කරනවා. පෙබරවාරි මාසයේ දින 28ක් වාගේ අඩු දින ගණනක් තියෙන නිසා අඩු මාසයක් කියලා හිතලා තමයි බොහෝ දෙනා මේ පිළිබඳව මේ මාසේ නැති මාසයක් හැටියට සලකන්නේ. ඉතින් පුංචි කාලයක් ගත වුණත් මේ ගැන කෙටියෙන් හරි සරල අවබෝධයක් ඔබට ලබා දෙන්නට අවශ්‍යයි කියලා අපි හිතුවා. ජ්‍යොතිෂයට අවුරුදු 5000කට එහා ගිය ඉතිහාසයක් තියෙනවා. නමුත් කැලෙන්ඩරයට තියෙන්නේ ඊට වඩා බොහොම මෑත ඉතිහාසයක්. ක්‍රිස්තු වර්ෂ 1582 තරම් මෑත කාලයේදී තමයි කැලෙන්ඩරේ නිර්මාණය වුණේ. ඒ වෙනකොට හිටපු 34 වෙනි ග්‍රෙගරි වාස්තුමා ඉදිරිපත් කරපු එම කැලෙන්ඩරය ග්‍රෙගරියන් කැලෙන්ඩරය කියලා තමයි හඳුන්වනු ලැබුවේ. මේ කැලෙන්ඩරේත් වරින් වර වෙනස් වීම් වලට ලක් වුණා. ජූලියස් සීසර් ක්‍රිස්තුපූර්ව 44 දී නව කැලෙන්ඩරයක් සකස් කරා. ඔවුන් මේ කැලෙන්ඩර් හැදුවේ තමන්ගේ රාජකාරී කටයුතු වලට නිශ්චිත දින ගණනක් අවශ්‍ය වෙච්ච නිසා. මේවා ප්‍රචලිත වුණේ එදා රෝම අධිරාජ්‍යය තුල විතරයි. හැබැයි පස්සේ ටිකෙන් ටික මේවා වෙනත් රටවලට ව්‍යාප්ත වෙලා ගිහිල්ලා අපේ රටත් බ්‍රිතාන්‍ය යටත් විදිතයක් වීම නිසා මේ කැලෙන්ඩරේ අපේ රටටත් ලැබුණා. හැබැයි මේ කැලෙන්ඩරය හා අපේ ජ්‍යොතිෂය අතර කිසිම සම්බන්ධයක් නැහැ. පෙබරවාරි මාසයට අපි කියන්නේ නවම් මාසය කියලා. මේ නවම් මාසයේ සඳේ තිथි 15ම කිසිම අඩුවක් නැතුව තියෙනවා. ඒ වගේම සූර්යාගේ ගමන් මගෙත් කිසිම වෙනසක් නැහැ. ජ්‍යොතිෂය හැමදාමත් නැගත් හදන්නේ චන්ද්‍රමාස ක්‍රමය අනුව. නැගත් වලදී අපි මුල් කරගන්නේ චන්ද්‍රයා. ඒ නිසා ජ්‍යොතිෂය තුළ පෙබරවාරි මාසයේ නැගත් නැතයි කියන මතය තුළ කිසිදු සත්‍යතාවයක් නැහැ. මේ නවම් මාසේ අපේ සුබ කටයුතු වලට ඊටාම් හොඳ නැගත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ රටේ වගේම ලෝකේ පැත්තෙනුත් ඊටාම හොඳ සිදුවීම් රාශියක් මේ පෙබරවාරි මාසය තුල වෙලා තියෙනවා. ඒ වයින් ඊටාමත් කීපයක් උදාහරණයක් හැටියට අපි ඔබට දැක්වුවොත් ඇපොලෝ අජටාකාශගාමීන් දෙදෙනෙක් මුල් වතාවටම අභ්‍යවකාශයේ ඇවිද්දේ පෙබරවාරි මාසේ 5 වෙනිදාවක. ඒ වගේම තමයි ඊටාමත්ම සාර්ථක වුණු ඇපොලෝ රොකට් පෙළේ මුල්ම රොකට්ටුව අහසට විද්දේ පෙබරවාරි මාසේ 26 වෙනි දිනක. කියුබාවේ පිදෙල් ක්‍රැස්ටෝ දිවුරුම් දුන්නේ පෙබරවාරි මාසෙක. ඔහු බොහෝ කාලයක් බලයේ සිටියා. ඒ වගේම අපේ රටේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමත් 1978 පෙබරවාරි 4 වෙනිදා තමයි දිවුරුම් දුන්නේ. කොත්මලේ ජලාශය ආරම්භ කරෙත් පෙබරවාරි මාසෙක. රූපවාහිනී සංස්ථාව ආරම්භ කළේ 1982 පෙබරවාරි මාසේ 15. මෙන්න මේ වාගේ ඊ타මත්ම හොඳ කටයුතු අපි මේ කීපයක් විතරයි දැක්කුවේ. තව ගොඩක් පෙබරවාරි මාසෙ තුල සිද්ධ වෙලා තියෙනවා. මේ සියල්ල තුලින් අපිට පැහැදිලි වෙන්නේ පෙබරවාරි මාසෙ කියන්නේ සුබ කටයුතු වලට යොදා ගන්න බැරි මාසයක් නෙවෙයි කියන එක. හොඳ විවාහ නැගත්, හොඳ නිවාස නැගත් වගේම තවත් බොහෝ සුබ කටයුතු වලට අපිට කිසිදු සැකයකින් තොරව පෙබරවාරි මාසය යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ 2026 ඉදිරි පෙබරවාරි මාසේ සුබ නැගත් පොකුරක්ම ඔබේ සුබ කටයුතු වලට යෙදිලා තියෙනවා.
මේ නැගත් අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ උපන් නැගතට සිහින ආකාරයට ඔබේ සුබ කටයුතු වලට මේ නැගත් දින යොදා ගන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි මේ ඔබට කියන නැගත් සුද්ධ කරපු නැගත් නොවේ. මොකද ඒ ප්‍රදේශ අනුව ඉර උදාව වෙනස් වෙනවා. ඒ වගේම ඒ කටයුතු වලට අදාළව යොදාගත යුතු තත්කාල ග්‍රහ පීඨීන් සහ තත්කාල ලග්න වෙනස් වෙනවා. ඒ නිසා ඔබේ වැඩ කටයුතු සැලසුම් කරගන්න මේ දින යොදා ගන්න පුළුවන්. සුබ නැගතක් සකස් කරගන්න එකට නම් ජ්‍යොතිෂවේදී මහත්මයෙක්ගේ හෝ මහත්මයාගේ උපදෙස් ඔබට ලබා ගත යුතු වෙනවා. ඔබේ ඒ අවශ්‍යතාවය තුල අපට උනත් ওই තිරේ දිස් වෙන දුරකථන අංකයට අපිට දුරකථන නැමතුමක් දුන්නොත් මේ කියන දිනවලදී ඔබට අවශ්‍ය දිනේ ඊටාම සුබ මොහොත ඔබේ කටයුත්තට ගැලපෙන ආකාරයට අපට ඔබට සකස් කරලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු පෙබරවාරි මාසයේ ඔබේ සුබ කටයුතු වලට යොදා ගන්න පුළුවන් මේ නැගත් පිළිබඳව. පෙබරවාරි මාසේ 2 වෙනිදා මේ දවස ගොවිතැන් කටයුතු වලට සුබ දිනයක්. මොකද 2 වෙනිදා දවස පුරාම සිංහ කරණේ යෙදිලා තියෙනවා. ගෙඩි මල් කරල් කොළ අල වාගේ දේවල් හට ගන්න භෝග වගාවට මේ දවසේ ඊටාම සුදුසුයි. මේ දවසේ සුබ දිශා වෙන්නේ උතුර. පොදුවේ සුබ වේලාවක් හැටියට අපිට උදේ 7:17 ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ 7:17 අපි කිව්වට මේක හැමෝටම මේ වෙලාව ගන්න බෑ. කොළඹ ඉර උදාව සලකලායි අපි මේ වෙලාව කියන්නේ. ඒ නිසා ප්‍රාදේශීයව මේවා යම් යම් වෙනස්කම් ඇති වෙන නිසා ඔබට හරිම වෙලාව ගන්න නම් මම අර මුලින් කිව්වා වාගේ පෞද්ගලිකව ඔබට මේ පිළිබඳ උපදෙසක් ගන්නට වෙනවා. පෙබරවාරි 5 වෙනිදා බ්‍රහස්පතින්දත් සුබ දවසක්. උත්තරපල් කියන නැගත තමයි දවස පුරාම තියෙන්නේ. ඒ වගේම පංචාංග සුද්ධ සුබ දවසක්. මාතාංග කියන 8 මහා යෝගයේ තියෙනවා. අමෘත යෝග බලයේ තියෙනවා. මෙන්න මේ ටිකත් එක්ක සුබ කටයුතු ගොඩකට යොදා ගන්න පුළුවන්. විවාහ මංගල කටයුතු, නිවාස ඉදිකිරීම කටයුතු, ඔය කුඩා දරුවන්ගේ කම් මිදීම්, බත් කැවීම, අකුරු කියවීම, ඒ වගේ ගොඩාක් මේ කුඩා දරුවන්ගේ හිස කෙස් කැපීම වගේ නැගතට කරන කටයුතු ගොඩක් තියෙනවනේ. අන්න ඒවට මේ දවස යොදා ගන්න පුළුවන්කම තියෙනවා. වෙලහෙළඳාම් කටයුතු, වේදහෙදකම් කටයුතු, රත වාහන සම්බන්ධ කටයුතු, වගා කටයුතු, මුදල් සම්බන්ධ කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම, රැකියාවක් බාර ගන්නවා නම්, ඒ වගේම විහෙර විහාරස්ථාන, දේවස්ථාන වගේ ආගමික කටයුතු, මෙන්න මේ වගේ සෑම කටයුත්තකටම යොදා ගන්න පුළුවන් පෙබරවාරි 5 වෙනිදා. බ්‍රහස්පතින්ද දවසක්. රෙහෙන 7 සුවන මුවසිරස සිත දෙනට බෙරණ පුවපල් පුවසල පුනාවස විසා පුවපුටු අස්ලිස දෙට රේවති කියන නැගත් හිමියන්ට තමයි මේ දවස හොඳටම සීහෙන්නේ. සුබ දිශාව නම් වෙන්නේ නැගෙනහිර. පොදුවේ සුබ වේලාව හැටියට ඔබට දෙන්න පුළුවන් අපිට පෙරවරු 10:13. පෙබරවාරි 6 වෙනිදා සිකුරාදා අමෘත කියන 8 මහා යෝගයේ යෙදිලා තියෙනවා. 6 වෙනිදා පංචාංග සුද්ධිය තියෙනවා. එතකොට අර අපි කලින් කිව්ව කටයුතු වලට මේ දවසත් යොදා ගන්න පුළුවන් සුබ දවසක්. දිවිකරණයත් යෙදිලා තියෙනවා පෙබරවාරි 6 වෙනිදා. ඒ නිසා ගොවිතැන් කටයුතු වලටත් විශේෂයෙන්ම සුබදායකයි. ජන්ම නැගත මුවසිරස සිත දෙනට අදසා සියාවස කැටි උත්‍රපල් උත්‍රසල අස්විද මාමුල පුස අනුර උත්‍රපුටුප කියන නැගත් හිමියන්ට තමයි මේ දවස ගැලපෙන්නේ. සුබ දිශා වෙන්නේ නැගෙනහිර. උදේ 7:41 අපිට පොදුවේ සුබ වේලාවක් හැටියට කියන්න පුළුවන්. පෙබරවාරි 9 වෙනිදා දවස පුරාම තියෙනවා විසා නැගත. 8 මහා යෝග චක්‍රය අනුව මිත්‍ර යෝගයක් තියෙනවා. පංචාංග සුද්ධියක් තියෙනවා. ඒ නිසා ඔබේ ජන්ම නැගත වෙන්නේ පුස අනුර උත්‍රපුටුම අස්ලිස දෙට රේවති අදසා සියාවස රෙහෙන 7 සුවන බෙරණ පුවපල් පුවසල කියන නැගතක් නම් ඔබේ වෙළඳ ව්‍යාපාර කටයුතු, මුදල් කටයුතු, ආගමික කටයුතු වගේ දේවල් වලට මේ දවසේ යොදා ගන්න පුළුවන්. සිංහ කරණයක් තියෙනවා. ඒ නිසා ගොවිතැන් කටයුතු වලට සුබදායකයි. දකුණු දිශාව තමයි සුබ දිශාව වෙන්නේ. උදේ 7:17 පොදුවේ සුබ වේලාවක් හැටියට අපිට දෙන්න පුළුවන්කම තියෙනවා. පෙබරවාරි 13 වෙනිදා සිකුරාදා හවස 4:11 දක්වා තියෙනවා මුල නැගත. 8 මහා යෝග චක්‍රය අනුව සුස්තිර යෝගයේ තියෙනවා. මේක ඊටාම හොඳ යෝගයක්. ඒ වගේම සිද්ධි යෝග බලයක් තියෙන දවසක්. බෙරණ පුවපල් පුවසල කැති උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනට පුනාවස විසා පුවපුටු අස්ලිස දිට රේවති කියන නැගත් හිමියන්ට තමයි ගැලපෙන්නේ. ඔබේ පුංචි දරුවන් මේ නැගතකින් නම් ඉපදිලා ඉන්නේ. ඒ කුඩා දරුවන්ගේ අර අපි කලින් කිව්ව සුබ කටයුතු වලට මේ දවස සුබයි. ලිම් පොකුණු හදන්න, වෙළඳ ව්‍යාපාර පටන් ගන්න, වෙදෙහෙදකම් වලට, රත වාහන සම්බන්ධ කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම, රැකියා බාර ගැනීම, මූල්‍ය කටයුතු, ආගමික කටයුතු වාගේ දේවල් වලට සුබ දවසක්. උදේ 9:04 සුබ දවසක්. සුබ දිශාව වෙන්නේ නැගෙනහිර. දවල් 2:25 ඉඳලා පහවදා හවස 4 වෙනකම්ම දිවිකරණයක් යෙදිලා තියෙනවා.
එතකොට පෙබරවාරි 14 වෙනිදාත් හවස 4 වෙනකම් මේ දිවිකරණය තියෙනවා. ඒ නිසා ගොවිතැන් කටයුතු වලට සුබයි. මාතාංග කියන යෝගයක් තියෙන දවසක්. පංචාංග සුන්දියක් තියෙනවා. එතකොට ඊටාම සුබ දවසක් තමයි පෙබරවාරි 14 වෙනිදා ගොවිතැන් කටයුතු වලට. උතුරු දිශාව තමයි සුබ දිශාව. උදේ 7:40 පොදුවේ ගන්න පුළුවන් වෙලාවක්. කැටි උත්‍රපල් උත්‍රසල රෙහෙන හත සුවන අද සහ සියාවස පුසානුර උත්‍රපුටුව අස්විදමා මුල කියන ජන්ම නැගත් හිමියන්ට පෙබරවාරි 14 ගොවිතැන් කටයුතු වලට යොදා ගන්න හොඳ දවසක්. පෙබරවාරි 15 වෙනි ඉරිදාත් පංචාංගයෙන් නම් කරුණු 4ක් සම්පූර්ණයි. අමෘත යෝග බලය තියෙනවා. හවස 7:46 දක්වාම උත්‍රසල කියන නැගත තියෙන්නේ. ඒ නිසා රෙහෙන හත සුවන මුවසිරස සිත දෙනට පුනාවස විසා පුවපුටු අස්රිස දෙට රේවති අස්විද මා මුල කියන නැගත් හිමියන්ට තමයි ගැලපෙන්නේ. උදේ 10:04ට නැගෙනහිර දිශා බලා සුබ කටයුතු ආරම්භයට ඔබට ගන්නට පුළුවන්. පෙබරවාරි 16 වෙනිදා සඳුදා කියන්නේ ඊටාම සුබ දවසක්. මේ පෙබරවාරි මාසය තුල තියෙන ඊටාම සුවිශේෂී දවස. මොකද කේවල සිද්ධි කියන යෝගය මේ දවසේ යෙදිලා තියෙනවා. කේවල සිද්ධි යෝගය කියන්නේ කෝටියක් දෝෂ භංග වෙන යෝගයක් හැටියට තමයි අපේ ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. ඒ වගේම සිද්ධියෝග බලයත් මේ දවසේ තියෙනවා. ඒ නිසා ඔබේ නිවාස කටයුතු, විවාහ මංගල කටයුතු, වෙළහෙළඳාම්, කුසිකාර්මික මුදල් මේ වගේ සෑම කටයුත්තකටම යොදා ගන්න පුළුවන් දවසක් තමයි මේ පෙබරවාරි 16 වෙනිදා සඳුදා. 7:15ට අපිට පොදුවේ සුබ වේලාවක් හැටියට ඔබට දෙන්න පුළුවන්. සුබ දිශාව වෙන්නේ නම් දකුණු දිශාව. පෙබරවාරි 18 බදාදා මානස කියන අටවිසි යෝගයේ තියෙනවා. මේ දවසෙත් ඔබේ අර කලින් කිව්ව කටයුතු වලට යොදා ගන්න පුළුවන්. 4:56 වෙනකන් හවස සිංහ කරණයක් යෙදිලා තියෙනවා. ඒ නිසා පෙබරවාරි 18 ගොවිතැන් කටයුතු වලටත් ඔබට සුබයි. පුනාවස විසා පුවපුටුප පුසානුර උත්‍රපුටුප අස්විද මාමුල කැටි උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනට නැගත් හිමියන්ට මේ දවස සීහෙනවා. උදේ 6:39ට යොදා ගන්න පුළුවන් සුබ කටයුතු සඳහා දකුණු දිශාව බලාගෙන. පෙබරවාරි 20 පංචාංග සුද්ධිය තියෙන දවසක්. ගොඩක් සුබ දවසක් සිකුරාදා. ඔබේ අපි අර කලින් කිව්ව කටයුතු වලට යොදා ගන්න පුළුවන් මේ දවස. සුබ කියන සුවිශේෂ අටවිසි මහා යෝගයක් යෙදිලා තියෙනවා. 9:02ට උදේ සුබ කටයුතු වලට යොදා ගන්න පුළුවන් උතුරු දිශාව බලාගෙන. පෙබරවාරි 21 සෙනසුරාදා දවසක්. රේවතී නැගත තියෙනවා දවල් 1:01 වෙනකන්. පංචාංග සුද්ධියක් තියෙනවා, සිද්ධි යෝග බලයක් තියෙනවා. සුබ කියන යෝගයක් යෙදිලා තියෙනවා. එතකොට ඔබේ සුබ කටයුතු යොදා ගන්න උදේ 7:37ට මේ දවස සුබයි. උතුරු දිශා බලාගෙන මේ කටයුතු ඔබට ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. පෙබරවාරි 22 ඉරිදා කියන්නේ අස්විද නැගත තියෙන ආනන්ද කියන අටවිසි මහා යෝගයේ තියෙන සිද්ධියෝග බලයේ තියෙන පංචාංග සුද්ධියක් තියෙන ඊටාම සුබ දවසක්. විවාහ මංගල කටයුතු වලට, නිවාස සම්බන්ධ කටයුතු වලට, දරුවන්ගේ සියලුම කටයුතු වලට, වෙදෙහෙදකම්, වෙළහෙළඳාම්, රත වාහන, මුදල්, කුසිකර්ම, givisum මස්සන් කිරීම, රැකියා බාර ගන්න, ආගමික කටයුතු මේ සියල්ලටම සුබදායකයි. ඒ වගේම තමයි 22 වෙනිදා දවල් 11:11 වෙනකන් දිවිකරණයක් තියෙනවා. එතකොට ගොවිතැන් කටයුතු වලට මෙදා උදේ කාලේ ගොඩාක්ම සුබදායකයි. 8:38ට පොදුවේ සුබ වේලාවක් හැටියට මේ කටයුතු ආරම්භයට යොදා ගන්න පුළුවන්. නැගෙනහිර දිශාව බලාගෙන. පෙබරවාරි 24 අඟහරුවාදා උදේ 7:04 ඉඳලා සිංහ කරණේ තියෙනවා. ගොවිතැන් කටයුතු වලට ඒ දවසේ යොදාගත්ත හැකි. පෙබරවාරි 28 වෙනිදා සෙනසුරාදාත් පංචාංග සුද්ධිය තියෙනවා. රාත්‍රී 8:47 වෙනකම් දිවිකරණේ තියෙනවා. ඒ නිසා ගොවිතැන් කටයුතු වලට සුබයි. ආගමික කටයුතු වලටත් මේ දවස සුබදායකයි. පුසානුර උත්‍රපුටුව රෙහෙන වාගේ නැගත් හිමියන්ට තමයි මේ දවස සීහෙන්නේ. උදේ 9:41 අපිට පොදුවේ සුබ වේලාවක් හැටියට දෙන්න පුළුවන් උතුරු දිශාව බලාගෙන. එතකොට මෙන්න මේ දවස් ඔබට පෙබරවාරි මාසයේ ඔබේ සුබ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්කම තියෙනවා. මම ආයෙමත් කියනවා මේ අපි පොදුවේ කියන්නේ ඔබේ පෞද්ගලික කාරණාව හරියටම ඉෂ්ට සිද්ධ කරගන්න නම් ඔබට මේ නැග සුද්ධ කරලා ගන්න වෙනවා. තිරේ දිස්සෙන දුරකථන ඇමතුමට අංකයට අපිට උනත් දුරකථන ඇමතුමක් දුන්නොත් අපිට ඔබට ඒ කාර්යය පහසුවෙන් ඉෂ්ට කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපිව subscribe කරලා bell icon එක ඔබලා දිගින් දිගටම දිව්‍යමානයේ අපිත් එක්ක රැඳී ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරමින් මේ නවම් මහේ ඔබේ සියලු සුබ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම කපිල ඉන්ද්‍රික ගුණදාස.